සමට ප්‍රතිකාර කිරීමේදී හා බියුටි ප්‍රොඩක්ට්ස් තෝරා ගැනීමේදී හරිම කල්පනාකාරී වෙන්න ඕනේ. අනිත් දේ තමයි සම ලස්සන කරගන්න එක ගැන කතා කරනකොට ගොඩක් අය හිතන්නේ මූණේ සම විතරයි කියලා. ඇත්තට මේක වැරදි. සම කිව්වහම මුළු ශරීරෙමයි තියෙන්නේ. ඒක හින්දා ලස්සනට ඉන්න ඕන නම් මූණේ සම ගැන වගේම මුළු ශරීරයේම සම ගැන සැලකිල්ලෙන් ඉන්න ඕනේ. ඉතින් තරුණ කාලයේදීම ඔබේ සම ආරක්ෂා කරගත්තොත් සම වයසට යන එක අඩු කරගන්න ඔබටම පුළුවන්. මුලින්ම කරන්න ඕනේ හැම වෙලේම සම පිරිසිදුව තියාගන්න ඕනේ. නෑමෙන් හෝ ඇඟ සීදීමෙන් පස්සේ සුදුසු ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න ඕනේ. රළු බුරුසු හෝ ගල් වැනි දේවල් වලින් සම තදින් අතුල්ලන්න හොඳ නැහැ. ඒ වගේම තමයි සබන්, ෆේස් වොෂ්, බොඩි වොෂ් තෝරා ගැනීමේදී සමට ගැළපෙන ප්‍රොඩක්ට්ස් තෝරගන්න ඕනේ. ප්‍රමාණවත් නිින්දක් ලබා ගැනීමත් හොඳින් ජලය පානය කිරීමත් ඉතා වැදගත් දෙයක්. ඔයාලගේ සම හිරුවෙරියෙන් ආරක්ෂා කරගන්න එකත් හරිම වැදගත්. අනිත් දේ තමයි ස්ට්‍රෙස් එක නැත්තම් ආතතිය පාලනය කරගන්න එක. ඒ වගේම රැට නිින්දට කලින් අනිවාර්යෙන් මේකප් වගේ දේවල් අයින් කරන්න ඕනේ. මේ හැම දෙයකටම වඩා වැදගත්ම දේ තමයි ඔයාලා ගන්න ආහාර. සෑම විටම ස්වභාවික ආහාර වේලකට යමු වෙන්න. පෝෂ්‍ය පදාර්ථ යහමින් අඩංගු සමබල ආහාර වේලක් ගන්න. ඉතින් මේ ටික තමයි ඔයාලගේ තරුණ සම ආරක්ෂා කර ගැනීමේ මූලික පියවර ටික. මේ පියවර අනුගමනය කිරීමෙන් ඔබටත් පුළුවන් සම ආරක්ෂා කරගන්න වගේම දීප්තිමත් සමක් ලබා ගන්න. ඒ වගේම මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.